සියලුම දෙනාට සුබ දවසක් වේවා. මම මේ අද ඔබ වෙත වීඩියෝවක් රැගෙන යනවා අලුතින්. පෙර වීඩියෝ 3ක් මම ඔබ වෙත යොමු කරා. ඒ නැරඹූ සියලුම දෙනාට බෙහෙවින්ම ස්තුතියි. එයින් යම් දෙයක් ඔබ ඉගෙන ගන්න ඇතයි මම බලාපොරොත්තු වෙනවා. අද මම ඔබ වෙත ගෙනෙන්නේ ඔබගේ මල්ගොමුවට එහෙම නැත්නම් ඔබේ ගෙමදුලට මීමැසි ජනපදයක් ගෙන්වා ගැනීම. මම මීමැසි සම්බන්ධව පාඨමාලා හදාරලා නැහැ. මම අත්දැකීමෙන් තමයි මේ මීමැසි ජනපද සකස් කිරීම කරගන්නේ. ඒ අනුව මට මීමැසි ජනපද කිහිපයක් තියෙනවා. මේ එක් ජනපදයක්. මේ මීමැසි පෙට්ටිය තනලා දෙන්නේ සකසා දෙන්නේ මගේ මහත්මයා. මේ මීමැසි පෙට්ටියට නම් දැන් අවුරුදු 4-5ක් වෙනවා. ඉතින් ඔබ දකිනවා ඇති මම ටයර් එකක් කපලා ඒකට වතුර පුරවලා ඒකට උඩට බටයක් තියලා ඒ බටේ මත තමයි මම මීමැසි ජනපදයේ තියලා තියෙන්නේ. මේ පහළම දකින්න ඔබ දකින්න එක තමයි පිලා පෙට්ටිය. උඩ තියෙන්නේ පැණි පෙට්ටිය. එතකොට පිලා පෙට්ටියේ වෙසෙන මීමැස්සන් ඊළඟට වද මේ පැණි පෙට්ටියට ගිහිල්ලා මී වද සකස් කරලා අපිට මේ පැණි නිෂ්පාදනය කරනවා. අපි එතකොට මේ පැණි පෙට්ටියෙන් තමයි අපි මේ වද අරගෙන මේ පැණි ලබා ගන්නෙ. ඊට උඩින් අපි ඒක නොතැමී තියෙන ටකරම් භාවිතෙන් වහලයක් සකස් කරලා තියෙනවා. ඔබ දකිනවා ඇති මේ මීමැසි පෙට්ටියේ එක වැටෙන්නේ නැති වෙන්න කම්බියක් එහෙම නැත්නම් මොකක් හරි වයර් එකකින් මම මේක ආරක්ෂා විදිහට බැඳලා තියෙනවා. ඒ වගේම බලන්න ඔබ ඒ ටයරේ මතට මම වතුර දාලා තියෙනවා. ඒ වතුරේ ඉන්නවා මාළු පැටව දාලා තියෙනවා. මොකද මధుර කීටෝ බෝවෙන් හින්දා. ඒක නිසා මේ මීමැසි ජනපදයට කූඹින් වෙනත් සත්තු යන ප්‍රවණතාවය අඩු වෙලා මීමැස්සන් රැක දෙනවා. ඒක නිසා තමයි මම මේ විදියට සකස් කරලා තියෙන්නේ. අපි වර්ෂයකට සැරයක් තමයි මීමැසි පෙට්ටියෙන් පැණි ගන්නෙ. පැණි ගන්න අවස්ථාවේදී අපි හැම වෙලාවකම මීමැස්සන්ට ආහාර තියලා තමයි අපි ඒ පැණි වද කපා ගන්න. අඩුම තරමින් පැණි පෙට්ටියෙන් අපි වද 3ක් විතර තමයි 4ක් 3ක් වගේ අපි ගන්නවා. ඉතිරි ටික අපි මීමැස්සන් උදෙසා තියාගෙන ඒ ලබන පැණි මම බොහෝ වෙලාවට අපි අසල්වාසීන්ට හිතවතුන්ට තමයි මම ඒ පැණි ලබා දෙන්නේ. මම කිසිසේත්ම මුදලට මේ පැණි මේ වෙනතුරු විකුණලා නැහැ. ඉතින් ඔබ මේ ආවට මම ඔබට පෙන්වන්නම් මේ මගේ මීමැස්සෝ ඉන්න හින්දා මගේ ගෙවත් එහෙම නැත්නම් මගේ මල්ගොමුවේ මල් පිපෙනවා. ඒ වගේම වත්තේ අස්සන්න හොඳට තියෙනවා. විශේෂයෙන්ම බලන්න මම මේ පෙට්ටියත් එක්කම ළඟ හදලා තියෙනවා එනසල් පඳුරක්. මේ එනසල් පඳුරේ එනසල් ගොඩක් තියෙනවා. ඒකට මම හිතන දෙයක් තමයි මම මේ මීමැස්සෝ ඉන්න නිසා මෙහෙම අස්සන්නක් දෙනවද කියන එක තමයි මම හිතන්නේ. ඊළඟට ඒ අවට මම තියනවා දෙහි ඊළඟට නාරං මේ නාරං ගහක් ඔබ දකින්න ඇති ඉහළ තියෙනවා. ඒක නිසා මේ ඔබත් ඔබේ නිවසට මේ වගේ මීමැසි පෙට්ටියක් සකස් කරගන්න. මීමැසි ගෙන්නන ක්‍රමවේදය තමයි මීමැසි පෙට්ටියක් තියනකොට මීමැසි පෙට්ටියේ විවරේ එහෙම නැත්නම් මීමැසි යන තැන මී පැණි ටිකක් ගන්න. ඒ වගේම පිලා පෙට්ටියේ එහෙම නැත්නම් පහළ පෙට්ටියේ ඔබට පුළුවන් නම් ඒ රාමුවල මී පැණි ටිකක් ගාලා තියන්න. එතකොට ඔබ වෙත මීමැසි ආකර්ෂණය වීමේ ශක්තියක් මම අත්දැකීමෙන් ලැබලා තියෙනවා. ඒ වගේම මීමැසි ජනපදයක් ඔබ උඩින් යනකොට අහසේ කියන්නේ ඉඟුවනේ යනකොට ඔබට පුළුවන් යකඩයකට තට්ටු කරලා මීමැස්සන් ඔබ ඒ කූඩුව වෙත අද්වා ගැනීමේ හැකියාවත් ඔබට තියෙනවා. ඉතින් අද දිනේ මම මේ ඔබට ගෙන ඒ මීමැසි පාලනය පිළිබඳව මම දන්න අත්දැකීම මේක විවිධ වෙන්න පුළුවන්. ඒක නිසා මම අත්දැකීමෙන් මම මේ කරන දෙයක් මේක. ඒ නිසා ඔබත් ඔබේ ගෙවත්තට මල්ගොමුවට මීමැසි සමූහයක් ගෙන්නා ගන්න මේ මං කරන දේ
ඔබට පිටුවහලක් වෙනවා ඇතයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් සියලු දෙනාටම තුරුණුවන් සරණයි. පරිස්සමෙන් ඉන්න.